ආයුබෝවන් කියලා ඕගොල්ලෝ හැමදෙනෙක්ම ඉතාම ආදරෙන් පිළිගන්නවා මගේ නැන්දයි බිනුයි YouTube channel එකට. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මේ තොප්පියක් දාගෙන මාස්ක් එකක් දාගෙන මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉඳලා මම ලොකු බරපතල රෝගයකට ගොදුරු වෙලා හිටියේ. ඔක්තෝබර් මාසේ මට මේ වගේ බරපතල රෝගයක් තියෙනවා කියලා අඳුනගත්තා. ඊට පස්සේ ඒට අදාළ වෛද්‍යවරු හොයාගෙන මම බෙහෙත් ගන්න ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා මේ ප්‍රතිකාර පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 31 වෙනිදා. එතකොට ඔක්තෝබර් 31 වෙනිදා ඉඳලා පෙබරවාරි 17 වෙනකම්ම මගේ වෛද්‍ය ප්‍රතිකාර කෙරීගෙන ගියා. ඒ කියන්නේ අදාළ දිනයන්වලදී හැමදාමත් නෙමෙයි අදාළ දිනයන්වලදී කෙරීගෙන ගියා. ඒ කාල පරිච්ඡේදය බැලුවොත් ඔක්තෝබර් 31 ඉඳලා පෙබරවාරි 17 වෙනකම්. එතකොට පෙබරවාරි 17 වෛද්‍ය ප්‍රතිකාරය වුණාට පස්සේ පෙබරවාරි 27 මට ආපහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වෙන්න වුණා. එතකොට ඒ වෛද්‍ය පරීක්ෂණේ වෛද්‍ය වාර්තා එනකොට දවස් 5ක් විතර ගත වුණා. ඒ වෛද්‍ය වාර්තාවත් අරගෙන මම නැවතත් මගේ වෛද්‍යවරයා හම්බෙන්න ගියේ මාර්තු 9 වෙනිදා. එදාට තමයි මට හම්බුනේ අපොයින්ට්මන්ට් එකක්. ඒ දවසට ගිහිල්ලා මම මගේ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා ඒ වෛද්‍ය වාර්තා පෙන්නලා ඔක්කොම කරගෙන මගේ අසනීප තත්ත්වය සම්පූර්ණ සුවයි කියලා දැනගත්තට පස්සේදී ප්‍රතිකාර ඔක්කොම ඉතින් නතර වුණානේ දැන්. ඊට පස්සේ මම ඒ දවස් ටික ගෙදරටලා හිටියා. එහෙම ඉන්නකොට ඉතින් අර මානසිකවත් ගෙදරටම වෙලා ඉඳලා මානසික ප්‍රශ්නක් තියෙනවනේ. ඉතින් මං හිතුවා පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕන පුළුවන් විදියට කියලා. එහෙම හිතලා එක දවසක් මම මගේ අනිත් නංගිලත් එක්ක ගියා බස්තරමුල්ලේ දියතුවෙනට. ඒ ගිය වෙලාවෙ ඉතින් මල්නේ තියෙන දියතුවනේ ලස්සනයි ලස්සන මල් තියෙනවා. ඉතින් මටත් හිතුණා මල් පැලයක් ගෙනල්ලා ওই පෝච්චියක් ගෙනල්ලා ඕක වවාගෙන මේ දවස් ටික ඉන්නවා. ඉඳලා ඊට පස්සේ තමයි මේ මගේ channel එකත් පටන් අරගෙන මම ස්මෝල් බිස්නස් එකක් කරපු කෙනෙක්නේ. ස්මෝල් බිස්නස් එකෙත් මට වැඩි කස්ටමර්ස්ලා සංඛ්‍යාවක් හිටියේ නෑ. බොහොම පොඩි කස්ටමර්ස්ලා ප්‍රමාණයක් හිටියේ. ඉතින් ඒගොල්ලන්ට මගේ නිෂ්පාදනය අවලංගු කරගන්න එකත් මට කරගන්න බැරි වුණානේ. ඉතින් මම මේ දෙකම ගැන හිතලා හිතුවා අප්‍රේල් 1 වෙනිදා තමයි මම ආයෙත් මගේ බිස්නස් එක පටන් ගන්න කියලා. එතකන් ඉතින් මම මේ මල් පැලයක් ගෙනල්ලා ඒක හිටවලා ඒකට වතුර ටිකක් දාලා එහෙම ඉතින් කරගෙන සතුටින් ඉන්නවා කියලා මේ දවස් ටිකේ. ඉතින් මේ හරිම චූටි මුදලක තමයි මේ පැල ගත්තේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේවා ජපන් රෝස කියලා කියන්නේ මේ කවරේ ගහලා තියෙන පාට තමයි තියෙනවා කිව්වේ මලත්. මේකෙත් තියෙනවා පාටක් මේ තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ ඒකට අමතරව මම ගෙනාවා මේ හරි සුළුම පැල ඇතිනේ මේවා පොඩි ගණන් වලට ගත්තේ මේ බෝගන් විලක් ගත්ත පාට දෙකකින්. මේ තියෙන්නේ බෝගන් විලා. ඉතින් දැන් මම හිතුවා මේ පැලේ හිටව ගන්න කියලා. ඉතින් මේ වගේ මම පෝච්චි ප්ලාස්ටි කරගෙන තියන්නේ. ඉතින් මේ වගේ මම ඒකේ තියනවානේ මේ බෑග් එකක්. ඒ බෑග් එකක් ඉවත් කරගෙන මෙන්න මේ විදිහට මේ පැලේ ඉතින් හිටව ගන්නවා. මෙන්න මේ විදිහට සකස් කරගත්ත පෝච්චියට හිටව ගත්තා. මෙන්න ඔය විදිහට. මේ වගේ මෙන්න මේ ගස් වගේකුත් ඇමිනිලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැලෙත් මම එහෙම ගලවල මේ සකස් කරපු පෝච්චියට මේ වගේ හැරෙත් හිටව ගන්නවා. මේ පෙලෙත් මම හිටව ගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේ ජපන් රෝස නේද? මේවා. ඉතින් ජපන් රෝස ඉතින් ජපන් රෝස පැල පාට 4ක් තියෙනවානේ. 4න් ඔව් බලමු. මම කල්පනා කරේ දෙක හිටවන්න කියලා තමයි. එහෙම කරොත් හොඳයි කියලා හිතෙනවා මට.
එක පෝච්චියකට මේ වගේ බණ්ඩල් දෙකක් හිටව ගන්න. ඒකත් ඔය විදිහට හිටව ගත්තා. දැන් ඒකත් එක්ක මේක කහ පාට එකක් හිටව ගන්න. වැඩි වෙලාවක් යන වැඩක් නෙමෙයි. ඉතින් මම පෝච්චි සකස් කරගත්ත හින්දා මට හිතුණා වීඩියෝ එක කරන ගමන් මේකත් ඉතින් ආපහු මම වීඩියෝ එකක් කරන්න එන වෙලාවනේ. ඒකත් ඔය විදිහට හිටව ගත්තා. පොඩි මල් පැල ඉතින් මේවා හැම තැනම සුලභව තියෙන දේවල් මටත් ඉතින් හිතුණා මේක ගෙනල්ලා ඔහොම ඇත්තටම මේ වගේ වෙලාවක මේ වගේ දේවල් කරනවා කියන එක ලොකු මානසික සුවයක් කියලා තමයි මට නම් කොයි වෙලාවෙත් හිතෙන්නේ. ඊට පස්සේ මේකට වතුර ටිකක් දාලා පොහොර ටිකක් දාලා සාත්තු සප්පායම් කරලා නේද? ඔන්න දැන් මේ මම බලාපොරොත්තු වෙච්ච විදිහටම මම මේ මල් පැල ටික හිටව ගත්තා. හිටවගෙන මේ වගේ වතුර චුට්ටකුත් දාගන්නවා. ඊට පස්සේ පොහොර මේ ළඟ මගේ ළඟ පොහොර ඇට තියෙනවා. පොහොර ඇට ටිකකුත් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම ඕගලන්ට ආයිත් මේ මල් පැල වලට හොඳට සාත්තු කරලා මේ මල් පැල ලොකු වුණාට පස්සේ මම ආයිත් ඕගලන්ට වීඩියෝ එකකින් ගේන්නම්. ඊට ඉස්සෙල්ලා කියන්න තියෙනවා මම අප්‍රේල් මාසේ පළවෙනිදා ආයිත් මගේ channel එක පටන් ගන්නවා. මට අප්‍රේල් මාසේ පළවෙනිදාට ඕඩර් එකකුත් ලැබිලා තියෙනවා මගේ කස්ටමර් කෙනෙක්ගෙන්. ඒ ඕඩර් එක මම සකස් කරගන්නේ කොහොමද කියලා ඕගලන්ට පෙන්නන්න. සකස් කරලා ඩිලිවර් කරන්නේ කොහොමද කියලා මම වෙනද වගේම ඕගලන්ට පෙන්නන්නම්. මගේ වීඩියෝ බලපු කට්ටිය දන්නවා මම කොහොමද මම හදන්නේ කේක් ಜಾති ඒ වගේනේ කල් තියාගන්න ආහාර බීම වර්ග ඕවනේ මම හදන්නේ. ඉතින් මම මේ channel එක මේ order එක කරලා channel එකට මගේ වීඩියෝ එක දානවා. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ මගේ මේ හිතාගෙන ඉන්නවා මම මේ මම කිව්වනේ මම බරපතල රෝගයකට තමයි ගොදුරුනේ කියලා. ඒ රෝගේ හඳුනගෙන මම ඒ රෝගය වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ඒ රෝගේ ඉක්මනින්ම හොඳ කරගත්තේ කොහොමද කියලා මම ඔයගොල්ලොත් එක්ක මගේ channel එකේ වීඩියෝ දාන අතරදී මම ඔයගලන්ට ඒ වගේ වීඩියෝ එකකුත් දානවා. එතකොට මේ වීඩියෝ එක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි. මොකද කෙනෙක් මේ ලෙඩක් හැදෙනම හරියට බය වෙනවනේ. බය වෙලා එතනෙන්ම මානසිකව වැටෙනවා. අන්න ඒක නැති කරගෙන ඔයගලන්ට ආයිත් හොඳට ශක්තිමත්ව නැගී සිටින්න කොහොමද කියලා මගේ අත්දැකීම මම ඔයගලන්ට එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම තවත් හුඟක් දේවල් කතා කරන්න යන්නේ. ඉස්සරහට මම ඕගොල්ලන්ට කියන්නම් මගේ ලෙඩේ ගැන මම ඒගොල්ලන්ට ඒ ලෙඩේට ප්‍රතිකාර ගන්න හම්බෙච්ච හොඳ වෛද්‍යවරු ගැන ඒක ඕගොල්ලන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉස්සරහ වීඩියෝ වලදී මම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක බලන්න අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් මගේ channel එකට මාව subscribe කරන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්න. like කරන්න share කරන්න ඒව කරන්න like කරන්න share කරන්න මේ ඉතින් එහෙනම් ආයෙත් අප්‍රේල් පළවෙනිදාන් පස්සේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඊට පස්සේදී මම ඒ වීඩියෝ එකෙන් පස්සේදී ඕගොල්ලන්ට කියනවා කොහොමද මම මේ අසනීප තත්ත්වේ සුව කරගත්තේ කියලා. හරියටම සුව කරගත්තේ කොහොමද කියලා. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක අදට මෙතනින් නතර කරනවා. ඕගොල්ලන්ට හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. හුඟක් ස්තුතියි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවට.